පිය සටහන් මැකී නොමැත තව මා ආදිගෝ ගමනේ. මේ ගීතේ මම දකින්නේ ජයග්‍රාහී විප්ලවවාදියෙකුගේ අභිමානවත් ප්‍රකාශයක් විදියට. බොහොම දුෂ්කර ගමනක නිරත වෙමින් අනාගත පරපුරකට පාර නිර්මාණය කරපු විප්ලවවාදියෙක් මේ ගීතය තුළ ඉන්නේ. මම කැමති මේ ගීතය රත්නශ්‍රී විජේසිංහගේ සමු ගැනීම කියන පද්‍ය පන්තියත් එක්ක ටිකක් යා කරන්න. මොකද රත්නශ්‍රී විජේසිංහ කියන්නේත් ජීවිතාශාව දල්වන කවියෙක්. ඔහුට තිබුණේ බොහොම සුන්දර අරුත්බර ජීවිතයක් දිනා ගැනීමට අප මෙහෙවන කාව්‍ය ආදර්ශයක්. එය පසුබෑම් පරාජයන් ඉදිරියේ නොවැළපී නොහඬා ඉදිරියට යන්නට පොළඹවන්නක්. ඒ නිසාම තමයි වස්සානයේදී ඔහු මේ කවිය ගොඩනගන්නේ. ඔහු කියනවා මේ සමු ගැනීම පද්‍ය පන්තියේදී දැන් රාත්‍රී කාලයයි. තාරකා ඇසපිය නිසලවේ. නෙත් අගින් බේරී පිණිවැටි. සුළඟේ සුසුම් රැල් සීතලයි. සොහොයුරනි දැන් අප ඉතින් සමුගත යුතුව ඇති වෙලාවයි. ආ ගමන හරි දුෂ්කරයි. අප විටක ඇද වැටුණා සැබැයි. එහෙත් නතර වේතන වැළපිය යුතු නොවේ අප යා යුතුයි. අදත් හෙට වගේ නම් ඉතින් අප කොහේ හෝ තැන තැන ඉඳී. නමුත් ඒ ඇත්තක් නොවේ. අප මුණ ගැහෙයි. හෙට අප මුණ ගැහෙයි. කොහේදී හරි නොවේ. හෙට අප එකම තැනකදී මුණ ගැහෙයි. රත්නශ්‍රීගේ මේ කවි අනාගතයට සහ බොහොම සුබවාදී රාජ්‍යයක් ගොඩනැගීම උදෙසා ලියවිච්ච කවි. ඒ නිසාම තමයි මේ ගීතයට මේ කපුගේගේ හඬත් මැනවින් යනවා. ඔහුත් අර කෝලන් නොගයපු කාලෙක ගයපු කෙනෙක් ඔහු. අර මල් නොපිපෙන කාලෙක මිනිස්සුන්ගේ හදවත් තුළ පිපුණ ගායකෙක්. ඔහුට උපහාරයක් විදියට පිය සටහන් මැකී නොමැත තව මා ආදිගෝ ගමනේ. මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවේ මේ මාළු බඳිමින්. පිය සටහන් මැකී නොමැත තව ගිරි සිකර මුදුන්වල වන ලැබේ අතුවග තෝකාර දුන් එදා ගැයූගී මා ඔබට ගැයූගී. ඇසේද තවමත් ඇලේ දොලේ ගලනාගී. පිය සටහන් මැකී නොමැත තව රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද ඇරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්. නොයේද මත්තුවට ඔබත් මමත් හමුවන දවසක්. පිය සටහන් මැකී නොමැත තව